Hi, welcome to Kaush's Travel Diary. මේ vlog එක ආදාරගෙන එන්නේ නෙදර්ලන්ඩ්ස් ඉඳන්. ඉතින් අපි දැන් ඇම්ස්ටර්ඩම් ඉඳලා හීත්‍රූන් කියන ලස්සන පොඩි විලේජ් එකක් බලන්න යනවා. ඉතින් හීත්‍රූන් වලට කියන නික්නේම් එක තමයි Venice of the Netherlands. එහෙම නැත්නම් Venice of the North. ඉතින් එහෙම කියන්න හේතුව තමයි ඒ විලේජ් එකේ ගොඩක් කනාල්ස් තියෙන නිසා. ඉතින් මේ ඩ්‍රයිව් එක හරිම ලස්සනයි. හැම තැනම වින්ඩ්මිල්ස් තියෙනවා. ඉතින් හරිම ලස්සන view එකක් තියෙනවා මේ විදිහට අපි ඩ්‍රයිව් කරගෙන යද්දී. Exit the roundabout onto N352. අපි ඊයේ ජර්මනි ඉඳන් ඇම්ස්ටර්ඩම් එද්දී හවස් වුණා. ඉතින් ඊයේ රෑ ඇම්ස්ටර්ඩම් ඉඳලා අද උදේම 9ට විතර තමයි අපි මේ ගමන එන පිටත් Continue on වුණේ. N352 for 800 meters. I can turn right. මේ ගොඩක් පාලම් හදලා තියෙන්නේ උස බෝට්ස් එහෙම යද්දී උඩට අරින්න පුළුවන් වෙන විදිහට. Then turn without the name and අපි අද හීත්‍රූන් වල බෝට් එකක් බුක් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපි මේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් කරන්න යන්නේ. ඉතින් මම නම් පොඩක් විතර නර්වස් මොකද අපේ කෙවොන් මොනවා කරයිද කියලා ෂුවර් නැති නිසා. narrow bridge එකක්නේ මේක අන්න අර ඈතින් පේන්නේ මම කලින් කිව්වා වගේ පාලමක්. බෝට් එකක් යන නිසා ඒක ඕපන් කරලා තියෙන්නේ. අය පේනවද? මලි පේනවද? මලි බාන අතන මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහා යට පේන්නේ නැති. දැන් හරි දැන් බ්‍රිජ් එක ඕපන් වෙනවා පොඩ්ඩක් ඉන්න. අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේ පැත්ත නම් හරිම ලස්සනයි. In 300 meters, your destination will be on the left.
මෙන්න මේක තමයි අපි බුක් කරපු බෝට් එක. ඉතින් අපිට ඇත්තටම එන්න චුට්ටක් විතර පරක්කුත් වුණා. මොකද මේ ට්‍රැෆික් නිසා. ඉතින් ඒගොල්ලන්ගේ ඇප් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අපේ ෆෝන් එකට. ඒ කරාම අපිට ඇප් එකෙන් පෙන්නනවා යන්න ඕන මැප් එක. ඒක ෂිප්රැක් එකක්ද? ඔක්කොම අද මලකඩ කාලා නේ. දැන් ඉතින් ලොතස් ස්ලයිඩ් එකෙන් ආවම දැන් තියෙනවා. Then forward. I know. What the? Then මොනවද ඔය? ma'am, what are you doing here? Please. ඉද ගන්න. දැක්කද ඒගොල්ලන්ගේ shoes කියලා තියෙන විදිය. ඒක දැක්කද ඒගොල්ලන්ගේ wooden shoes. ඒ wooden shoes ද? ඕ. ඒකුන් එම තියන්නේ. මේ බලන්න. අත on. ෂා ඒගොල්ලන්ගේ බලන්න ඒගොල්ලන්ගේ වහලා හදලා තියෙන විදිය. ඕ වව්. මේ දෙපැත්තේ තියෙන ගෙවල් නම් හරිම ලස්සනයි. අපිට ඇත්තටම මේ ෆීල් උනේ නිකන් ෆේරි ටේල් එකක් ඇතුලේ ඉන්නවා වගේ. Urban bridges ටික ඉස්සරහට. Oh wow. Mali ada sheep. Park එකක්. ස්ලයිඩ් එකක් නේ මෙතේ. මලි ෂේප් දැක්කද? මලි දැක්ක අතන ස්ලයිඩ් එකක් තියෙනවා. මල්ලි අර බලන්න ෂීප් බලන්න. දැක්කද? මල්ලි දැක්කද? ගෝල්.
It's like. ඕ මේ බලන්න. සනීපයි. ඌ අන්න හොර්ස් කෙනෙක් ඉන්නවා. අපි මෙතනනේ පාස් කරන් ආවේ. ඔව් නේ පුතා මට මතකයි නේ මෙයාව. නෑනේ. අර විනාර බං. Lotus flowers up here. ඔව් ඒ ලෝටස් තමයි. Come on, what are you doing? Papa, I'm outside the cheese. cheese? Cheese. මල්ලි outside the cheese. Oh, cheese. Other day. ආ? Other කවුද පුතේ? day. කොහෙද මොනවද තියෙන්නේ? Cheese. ආ trees? ඔව් මෙයා මගෙන් අහලා තියෙන්නේ trees වලට ආසයිද කියලා. ඔව් පුතා අම්මා ආසයි trees I වලට. eat other. මේ බෝට් එකේ නම්බර් එක 13. ස්පෙෂල් බෝට් මට. නෑ අම්මා දැක්කා මේ වීඩියෝ කරගන්න බැලුවා. Come on, අපේ පිටිපස්සේ බෝට් එකක් යනවා කියලා. එනවද? Nah. කවුරුද නැද්ද? Hey. ආලේ දෙක අම්මර බලද? Nah. නවීනාර බලන්න කවුද ඉන්නේ කියලා. Elephant. නෑ බබා මේ ඉන්නේ cow. Elephant. elephants ලා මේ නෑනේ පුතේ. අයගේ කනත ඒගොල්ලන් ඔය මේ tada එනවා it's okay බය වෙන්න එපා. direction look at bug cow? ඒ ඉන්නේ dragon fly බබා මතකද මම පෙන්නුවා එදා. dragon fly ව. හැබැයි ආත පුළුවන් අර හැබැයි ආත පුළුවන් වතුරේ යන්න දන්න. පුළුවන් dragon fly ට වතුර යන්න. Itu galaksi itu. Okay, so take a ah, and the gun. Ada nanti. Okay, mali ang ini pa na. Mali kasi ito na da. Nak klik. Tada. Tada. Tada des. Tada. Go. Go. Go ya. Go ya. මේ බෝට් එක. Was it one? Tada really in the. Biggest. බබා අර ෆ්ලවර්ස් එක. Ada windmill kat depan sini. Arlasan lagi hati no ternyata. මේ හරිය ටිකක් විතර වතුර වැඩි ටිකක් ගැඹුරත් වැඩි. ඇයි? බය වෙන්න එපා. නෑ බබා බය වෙන්න එපා. මේ බලන්න. ඩකි.
narrow path එකකින් යන්නේ තාත ස්ලෝ කරන්නකෝ. ඉඳ ගන්න දැන් ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන යන්න ඕනේ. ඔන්න දැන් අර හරිනේ රෝසකා සන්න බෑනේ ඒක නිසා. වා කන්නේ නැද්ද? නෑ little beautiful. අපි පැයක් විතර බෝට් රයිඩ් එක කරලා ඇවිත් මෙතන තියෙන රෙස්ටොරන්ට් එකෙන් ලන්ච් ගත්තා. අයියෝ පොත මැසේජ් එකක් අපි දැන් ආයමත් සැරයක් පිටත් වුණා. හීත්‍රෝන් වල ඉඳන් අපි දැන් යන්නේ මෙහෙ ඉඳන් එළිම බෙල්ජියම් වලට. මොකද අපි හෙට තමයි ගෙදර යන්නේ. ඉතින් අපි අද රැට ඉන්න ප්ලෑන් කරේ බෙල්ජියම්. මොකද බ්‍රසල්ස් ඉඳන් තමයි අපි ටොරොන්ටෝ ගන්න ෆ්ලයිට් එක ගන්න ඉන්නේ. බෝට් එකක් යන්න යන දැන්. මේ බ්‍රිජ් එක මෙතනින් මේක නම් ඕපන් කරනවා දැන් ඔන්න බලන්න. ඕපන් නම් අයියා දැක්කේ නෑ මල්ලි දැක්කේ නෑ ඉස්සෙල්ලා දොයන් හිටපු හින්දා. දැකද පුතේ? දැකද කිව්වා නර බලන්න. Wow, it's amazing. මතක ගාරෙන්නේ මේ පැත්ත හොඳට හොඳයි. ඔව් නේ අපිට පේනවා හොඳට. දැකද මල්ලි? but I still can see the road. මොකද ඒ වෙන්නේ නැත්තේ? මොකද ඒ open කරන්නේ? That's the road. දැන් මට පේනවනේ පාර. නෑ පුතා. Wow, අනිත් ඒ පාර නෙමෙයි පාරේ ඒ එහා gap පැත්තේ එක. පේන්නේ ගැප් එක. ගප් එක තමයි ඉස්සන්නේ. අනේ නා බෝට් එක. මේක ඇත්තටම මේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද ඉතින් අපිට කැනඩාවල මේ වගේ පාලම් මේ විදිහට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් පොඩි දෙන්නටත් ඒක ඇත්තටම මේ ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. Wow. Mesra. ආ බලන්න. ඒක අයින් නැත්තේ. හ්ම්. එමකට අපි ගියානෙන් වතුරට වැටෙනවා. Very good. ඒකයි ඒගොල්ලන් වැහුවේ. අයිය අපේ එක ක්ලෝස් වෙලා තියන්නේ. හා? මෙතරන ඉස්සරහම ගතවර මේක අපිට කරාම අපිට යන්න පුළුවන්. ඒකත් ගොඩක් ලකි ආ. වේග මාර එක්ස්පීරියන්ස්. දැක්කද? මම ගාසයි බෝත් එක. අද
ඉතින් එහෙමනම් මේ බ්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. ඊගා බ්ලොග් එකෙන් ආයෙ සැරයක් හම්බෙමු. Thanks for watching.